ආයුබෝවන් දරුවනි. කාලයකට පස්සේ ඔන්න සූර පප්පා සහ ජිම් පප්පා ඔයාලා හමු වෙනවා. ඔවුන්ගේ අලුත් ගමන ආරම්භ කරන්නයි හදන්නේ. ඔවුන් අමුතු අලංකාර ස්ථාන හරහා ගමන් කරමින් නව දේවල් සොයා ගනීවි. ඔවුන් සමග ඔබත් ඔවුන්ගේ ගමනේ අලුත් දේවල් හෙළිදරව් කරගෙන කුතුහලයත් ආශාවත් සමග ගමනට එකතු වන්න. ආදරණීය දරුවනි, අපගේ වික්‍රමය ආරම්භ වන්නේ පුරාණ ඊජිප්තුවෙන්. එහිදී සූර පප්පා සහ ජිම් පප්පා පිරමිඩවල රහස් අගුණු වැරීමට උදව් කරයි. ඉතිහාසයේ අති විශ්මිත සිවිලයිසේෂන් එකක් වන්නේ පුරාණ ඊජිප්තිය. මෙය වර්ධනය වුණේ නයිල් ගඟ වටා පිහිටි සාරවත් භූමිය මතයි. වසර දහස් ගණනකට පෙර ජීවිතය ගත කළ ඊජිප්තු ජනතාව විශාල නගර, අති විශිෂ්ට කලා නිර්මාණ සහ විශේෂයෙන්ම ලෝකයට අදත් පුදුමයක් වන විශාල පිරමිඩ් ගොඩනගා තිබුණා. මෙම පිරමිඩ් ගොඩනගා ඇත්තේ ප්‍රධාන වශයෙන් ඊජිප්තු රජවරුන් වන ෆරාවෝවරුන්ගේ සොහොන් ලෙසයි. ඒවා අතරින් ලෝකයේ ප්‍රසිද්ධම එකක් වන්නේ ග්‍රේට් පිරමිඩ් ඔෆ් ගීසාය. මේ විශාල ගල් ගොඩනැගිල්ල ඉදිකිරීමට ඉතා දක්ෂ කාර්මිකයන් සහ දහස් ගණනක් වැඩකරුවන් එකට කටයුතු කළා. පුරාණ ඊජිප්තු ජනතාව විද්‍යාව, ඉංජිනීරු ශිල්පය සහ සංවිධානය පිළිබඳව අති විශාල දැනුමක් තිබූ බව මෙම පිරමිඩ් පෙන්වයි. අදටත් විද්‍යාඥයින් සහ ඉතිහාසවේදීන් මෙම අද්භූත ගොඩනැගිලි කෙසේ ඉදි කළාද කියා අධ්‍යයනය කරමින් සිටිනවා. ඉතින් අපි අද ගමන් කරන්නේ පිරමිඩ් ගොඩනගන්න වූ පුරාණ ඊජිප්තියේ අද්භූත ලෝකයේ වෙතයි. ඊළඟට සූර පප්පා සහ ජිම් පප්පා පුනරුද ඉතාලියට යන අතර නව නිපයුම් ගැන සිහින දකින තරුණ කලාකරුවෙකු හමු වෙති. ආදරණීය දරුවනි, රෙනසාන්ස් යනු යුරෝපයේ ඉතිහාසයේ අතිශය වැදගත් කාලයක් වන අතර එය විශේෂයෙන්ම ඉතාලියේ ආරම්භ විය. මෙම කාලයේදී කලාකරුවන්, විද්‍යාඥයන් සහ සිත්ගන්නාසුළු නව අදහස් ඇති පුද්ගලයන් ලෝකය වෙනස් කළා. ඉතාලියේ නගරවල තිබූ කලාකරුවන්ගේ ආටිස්ට්ස් ලැබ් හෙවත් වැඩබිම්වලදී ඔවුන් නවසිතුවම්, ශිල්ප හා විද්‍යාත්මක අදහස් අත්හදා බැලූහා. මෙම කාලයේ ප්‍රසිද්ධ කලාකරුවන් අතර ලියනාර්දෝ දා වින්චි, මයිකල් ඇන්ජලෝ සහ රාපේල් වැනි මහත්මාන් සිටියා. ඔවුන්ගේ වැඩබිම්වලදී සිතුවම්, ප්‍රතිමා සහ නව සොයා ගැනීම නිර්මාණය විය. මෙම ආටිස්ට්ස් ලැබ් වලදී කලාකරුවන් පින්තූර අඳිනවාට අමතරව විද්‍යාව, ඉංජිනේරු ක්ෂේත්‍රය සහ සොයා ගැනීම පිළිබඳවද අත්හදා බැලූහා. රෙනසාන්ස් කාලයේදී නිර්මාණය වූ කලාකෘති අද දක්වාම ලෝකය පුරා ප්‍රසිද්ධය. මෙම කාලය මිනිසුන්ගේ සිතුවිලි, නිර්මාණශීලීත්වය සහ නව සොයා ගැනීම වර්ධනය කළ අතිශය වැදගත් කාලයක් ලෙස සැලකේ. ඊට පස්සේ සූර පප්පා සහ ජිම් පප්පා පුරාණ ග්‍රීසියට යනවා. එහිදී ඔවුන් පළමු ඔලිම්පික් ක්‍රීඩා සොයා ගන්නවා. පුරාණ ග්‍රීසියෙහි තිබූ විශාලතම ක්‍රීඩා උත්සවයක් වූයේ පුරාණ ඔලිම්පික් ක්‍රීඩාය. මෙම ක්‍රීඩා උත්සවය සෑම අවුරුදු 4කටම වරක් ග්‍රීසියේ ඔලිම්පියා නගරයේදී පැවැත්වුණි. මෙය ක්‍රීඩා උත්සවයක් පමණක් නොව ග්‍රීක ජනතාව එකතු වන ආගමික හා සංස්කෘතික උත්සවයක්ද විය. මෙම උත්සවය කැප කර තිබුණේ ග්‍රීක දෙවියන්ගේ රජු ලෙස සැලකෙන සූස් වෙතය. ඔලිම්පියන් ක්‍රීඩා අතර දුරධාවනය, දුරපැනීම, කුසලතා පෙන්වන මල්ලව පොර සහ රථධාවන වැනි ක්‍රීඩා අතුලත් විය. ග්‍රීසියේ විවිධ නගර රාජ්‍යවලින් ක්‍රීඩකයන් මෙයට සහභාගී විය. ජයග්‍රාහකයන්ට රන් පදක්කම් නොව ඔලිව් කොළවලින් සකස් කළ මාලාවක් ලබා දෙන ලදී. මෙම ක්‍රීඩා උත්සවය ග්‍රීක ජනතාවගේ එකමුතුව, ශක්තිය සහ ක්‍රීඩා කුසලතා පෙන්වන වැදගත් සංස්කෘතික උත්සවයක් විය. අද ලෝකය පුරා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උත්සවයත් මෙහිම ආරම්භයෙන් බලපෑම ලබාගෙන ඇත. ඊට පස්සේ මධ්‍යකාලීන යුරෝපයේ සූර පප්පා සහ ජිම් පප්පා මහා මාලිගාවක් තුල නව නිපයුම්කරුවන් හමු වී මුල් යන්ත්‍ර නිර්මාණය කරති. යුරෝපයේ මධ්‍යකාලීන සමයේ මෙඩීවල් පීරියඩ් රජවරුන්, නායකයන් සහ යෝධයන් තමන්ගේ රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා බලවත් මෙඩීවල් කාසල්ස් ගොඩනගන්න පටන් ගත්තා. මෙම බලකොටු ගොඩනැගීම එම කාලයේ විශාල නවෝත්පාදනයක් ලෙස සැලකේ. මුලදී බලකොටු වනාහි ලී වලින් සාදන ලද සරල ආරක්ෂක ගොඩනැගිලි විය. නමුත් පසුව ඒවා ශක්තිමත් ගල් බිත්ති, උස කුළුණු හා ගැඹුරු ජල පාරවල් මෝට්ස් සමග ඉතා ආරක්ෂිත ගොඩනැගිලි බවට පත්විය. මෙම බලකොටු තුල රජවරුන්ගේ මන්දිර, සොල්දාදුවන්ගේ නවාතැන්, ආහාර ගබඩා සහ රහස් මාර්ගද තිබුණේ. එම කාලයේ යුධවලදී බලකොටු ආරක්ෂා කිරීමට විවිධ උපකරණද නිර්මාණය කරන ලදී. උදාහරණයක් ලෙස විශාල ගල් දුරට විසි කරන ට්‍රෙබුෂය වැනි යුද උපකරණ භාවිතා විය.
මෙවැනි නව නිර්මාණ හා ඉංජිනේරු කුසලතා නිසා මධ්‍යකාලීන යුරෝපයේ බලකොටු ගොඩනැගීම ඉතිහාසයේ වැදගත් තාක්ෂණික ප්‍රගතියක් බවට පත්විය. ඊළඟට සූරපප්පා සහ ජිම්පප්පා චීනයට පියාසර කරනවා. එහිදී ඔවුන් චීන මහා ප්‍රාකාරය ඉදිකරන ආකාරය ගැන පුදුම වෙනවා. චීනයේ ඉතිහාසයේ විශාලම සහ ප්‍රසිද්ධම ගොඩනැගිලි අතරින් එකක් වන්නේ ග්‍රේට් වෝල් ඔෆ් චයිනාය. මෙම විශාල බිත්තිය පුරාණ චීන රාජධානිය ආරක්ෂා කිරීම සඳහා ඉදිකරන ලදී. මෙය පළමුව ඉදිකිරීම ආරම්භ කළේ චින් ෂී හුවාං යන පළමු චීන අධිරාජයාගේ කාලයේදීය. විවිධ රාජවංශ ගණනාවක් පුරා මෙම බිත්තිය තවදුරටත් දිගු කරමින් හා ශක්තිමත් කරමින් ගොඩනැගුණේ. ග්‍රේට් වෝල් කිලෝමීටර් දහස් ගණනක් දිගින් විහිදී යමින් කන්දු, කාන්තාර සහ වනාන්තර හරහා ගමන් කරයි. එය ගල්, මැටි සහ ඉට්ට වලින් සාදන ලද අතර සතුරු හමුදාවන්ගෙන් රට ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම බිත්තිය මත සොල්දාදුවන්ට නැගී සිට බැලීමට කුළුණු සහ ආරක්ෂක ස්ථානද තිබුණේ. අද දින ග්‍රේට් වෝල් ඔෆ් චයිනා ලෝකයේ විශාලතම ඉතිහාසමය ඉංජිනීරු නිර්මාණවලින් එකක් ලෙස සැලකන අතර ලෝකය පුරා සංචාරකයන් ආකර්ෂණය කරන විශේෂ ස්ථානයක් වේ. ඉන්පසු සූරපප්පා සහ ජිම්පප්පා මායා වනාන්තරවල සැඟවුණු දේවාලයක අභිරහස හෙළි කරති. මධ්‍යම ඇමරිකාවේ පුරාණයේ දියුණු වූ විශාල සංස්කෘතියක් වන්නේ මායා සිවිලයිසේෂන්ය. මෙම ජනතාව විද්‍යාත්මක දැනුම, ගණිතය, ලේඛන ක්‍රම සහ විශාල ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී ඉතා ඉදිරියෙන් සිටියා. මායා ජනතාවගේ නගරවල උස පිරමීඩ ආකාරයේ දේවාල තිබුණා. මෙම දේවාල ආගමික උත්සව සහ විශේෂ චාරිත්‍ර සඳහා භාවිතා කරන ලදී. ඉන් ප්‍රසිද්ධම ස්ථානයක් වන්නේ චිචෙන් ඉත්සාය. මෙහි ඇති විශාල පිරමීඩය එල් කස්තියෝ ලෙස හඳුන්වනු ලැබේ. මෙම දේවාලය ගණිතමය සැලසුමක් අනුව ඉදිකර ඇති අතර සූර්යාගේ චලනයට සම්බන්ධ රහස් සහ විශේෂ සැලසුම් තිබෙන බව විද්‍යාඥයන් විශ්වාස කරති. මායා ජනතාව තාරකා විද්‍යාව පිළිබඳ විශාල දැනුමක් තිබු නිසා ඔවුන්ගේ දේවාල බොහෝ විට සූර්යා සහ තාරකා සමග සම්බන්ධව නිර්මාණය කර ඇත. එම නිසා මායා දේවාල අදත් පර්යේෂකයන්ට රහස් සහ අභිරහස් පිරුණු ඉතිහාසමය ස්ථාන ලෙස පවතිනවා. මීළඟට සූරපප්පා සහ ජිම්පප්පා වික්ටෝරියානු එංගලන්තයේ වාෂ්ප එන්ජිමේ මායාව සොයා ගන්නවා. 19 වන සියවසේදී බ්‍රිතාන්‍යයේ සිදු වූ විශාල කාර්මික වෙනසක් වූයේ කාර්මික විප්ලවයයි. මෙම කාලයේදී නව යන්ත්‍ර සහ තාක්ෂණයන් බොහෝමයක් නිර්මාණය විය. එම නව නිර්මාණ අතරින් ලෝකයේම වෙනස් කළ විශාලතම යන්ත්‍රයක් වන්නේ වාෂ්ප එන්ජිමයයි. මෙම යන්ත්‍රය වර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නේ ජේම්ස් වොට්යා. වාෂ්ප එන්ජිමය භාවිතා කරමින් කර්මාන්තශාලා, දුම්රිය සහ නාවික යාත්‍රා බලගන්වන ලදී. මේ නිසා ගමන් කිරීම වේගවත් වූ අතර කර්මාන්ත වැඩි දියුණු විය. විශේෂයෙන්ම වාෂ්ප බලයෙන් ධාවනය වූ දුම්රිය මගින් නගර අතර ගමන් කිරීම ඉතා පහසු විය. එම නිසා වික්ටෝරියන් ඉංග්ලන්ඩ් යනු නව තාක්ෂණය සහ කාර්මික සංවර්ධනය ඉතා වේගයෙන් වර්ධනය වූ කාලයක් ලෙස ඉතිහාසයේ වැදගත් ස්ථානයක් ගනී. ඉන්දියාවේදී සූරපප්පා සහ ජිම්පප්පා ආදරයේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයක් වන තාජ් මහල ගවේෂණය කරති. ආදරණීය දරුවනි, ලෝකයේ අතිශය සුන්දර සහ ප්‍රසිද්ධ ගොඩනැගිලි අතරින් එකක් වන්නේ තාජ් මහල්ය. මෙම විශ්මිත ගොඩනැගිල්ල ඉන්දියාවේ අග්‍රානගරයේ පිහිටා ඇත. මෙය ඉදිකරනු ලැබුවේ ෂාජහාන් නම් මුගල් අධිරාජයා විසින් තම ආදරණීය බිරිඳ මුම්තාජ් මහල් වෙනුවෙන්ය. ඇයගේ මරණයෙන් පසු ඇයගේ මතකයට මෙම අලංකාර සොහොන්ගේ ගොඩනගන ලදී. තාජ් මහල් සුදු මැර්බල් ගල් වලින් නිම වූ අතර එහි සුන්දර වාස්තු විද්‍යාත්මක සැලසුම සහ සුළු විස්තර ලෝකයේම ජනප්‍රිය වී ඇත. උද්‍යානයන්, ජලමාර්ග සහ අලංකාර කුළුණු සමග මෙය ඉතා ආකර්ශනීය ස්ථානයක් බවට පත්වේ ඇත. අද දින තාජ් මහල් ලෝකයේ ආදරයේ සංකේතයක් ලෙසද සැලකෙන අතර ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් ආකර්ෂණය කරන ඉතිහාසමය ස්ථානයක් වේ. අවසාන වශයෙන් සූරපප්පා සහ ජිම්පප්පා අභ්‍යාකාශ රසායනාගාරයක ගුරුත්වාකර්ෂණය ක්‍රියා කරන ආකාරය ගවේෂණය කරමින් අනාගතයට යනවා. දරුවනි, අනාගතයේ විද්‍යාඥයන් අභ්‍යාකාශයේ පිරිවද රහස් හඳුනා ගැනීමට නවතම පරීක්ෂණ කරමින් සිටිති. එවැනි නව පරීක්ෂණ සිදු කරන ස්ථානයක් ලෙස ෆියුචර් ස්පේස් ලැබ් සැලකිය හැකිය. මෙහිදී විද්‍යාඥයන් විශේෂයෙන්ම ගුරුත්වාකර්ෂණය නම් බලය පිළිබඳ අධ්‍යයනය කරති. ගුරුත්වාකර්ෂණය යනු ග්‍රහලෝක, චන්ද්‍රයන් සහ තාරකා එකිනෙකා වෙත ආකර්ෂණය කරන බලයකි. මෙම වැදගත් විද්‍යාත්මක අදහස පැහැදිලි කළේ විද්‍යාඥයෙකු වූ අයිසැක් නිව්ටන් විසිනි. ෆියුචර් ස්පේස් ලැබ් වැනි පරීක්ෂණ මධ්‍යස්ථානවලදී විද්‍යාඥයන් අභ්‍යාකාශයේ ඇති ක්ෂූත්‍ර ගුරුත්වය මයික්‍රෝග්‍රැවිටි තත්ත්වය පිළිබඳ පරීක්ෂණ සිදු කරති.
එම පරීක්ෂණ මගින් අනාගතයේ මිනිසයන්ට වෙනත් ග්‍රහලෝකවල ජීවත් වීමට සහ දිගු අභ්‍යාකාශ ගමන් සිදු කිරීමට උපකාරී වන තාක්ෂණයන් සොයා ගැනීමට හැකිවේ. මෙවැනි අධ්‍යයන මගින් අනාගතයේ අභ්‍යාකාශයේ ගවේෂණය තවදුරටත් දියුණු වන අතර මිනිසයන්ට අභ්‍යාකාශය පිළිබඳ තවත් විශ්මිත රහස් හඳුනා ගැනීමට හැකිවේ. අවසානයේදී අතීතයේ සිට අනාගතය දක්වා සෑම සංස්කෘතියක්ම අද්විතීය ආශ්චර්යයක් ඇති බව සූරපප්පා සහ ජිම්පප්පා තේරුම් ගනී. සහ එක්ව අපට දේශ සීමා එක්මවා සිහින දැකිය හැකිය. අපේ අද සංචාරය මෙතනින් අවසන් වෙනවා. සූරපප්පා සහ ජිම්පප්පා එක්ක මේ අමුතු මහා මැජික් ගමනට අපිත් එක්ක ආවට බොහොම ස්තුතියි. ඔබ මේ වීඩියෝවට කැමති නම් කරුණාකර ලයික් එකක් දාන්න. ඔබේ අදහස් කමෙන්ට් කරන්න සහ අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් තවත් අලුත් හා රසවත් සංචාරයක් එක්ක ඔබව හමු වෙමු. එතෙක් අපිත් එක්ක රැඳී ඉන්න.